පී සැපසේ අප ගාලවනසේ සිරිකුරුසේ පාන පුදාලමිනේ අප සැම පෙමිනේ පාන ගන්වමිනේ රැකලානසේ යානවාද ජේසු යානවාද ජේසු යානවාද ජේසු දෙවියන් වහන්සේ තම ජනතාවට අසීමාන්තිකව ප්‍රේම කරන බවත් අපද ඒ ප්‍රේමයෙන් අනෙකා හා බැඳිය යුතු බවත් අපි දනිමු. නමුත් අපගේ අසල්වැසියාට ප්‍රේම කරනවා විනා සත්‍ය යටපත් කරමින් කොතරම් අසත්‍ය පතුරවනවා ඇද්ද? ඒ අසත්‍ය තුලින් අන්‍යගේ ආත්මෙම විනාශ කරනවා ඇද්ද? පිලාත්ගේ නඩු තීන්දුව තුලින් ක්‍රිස්තුස් වහන්සේ නැමැති සත්‍ය සමාජය ඉදිරියේ අසත්‍යයට රුකුල් දෙන අපරාධකාරයෙකු කළාසේ අප විසින් එදිනෙදා ජීවිතයේ අපගේ අසල්වැසියන්ගේ ජීවිතවලට අසත්‍ය චෝදනා පවරමින් කංගඩු ගසනවාද? මෙම ස්ථානය වඩාත් මෙනෙහි කිරීමේදී දැනෙන කාරණාවක් වන්නේ ක්‍රිස්තුස් වහන්සේ විසින් නිර්භව මරණ තීන්දුව පිළිගැනීමයි. අපගේ වචනෙන් ක්‍රියාවෙන් අන් අයව කුරුසපත් කර ඔවුන්ගේ ආත්මය නසන්නට වාචික තීන්දුව ලබා දෙනවාද? ක්‍රිස්තුස් වහන්සේ කෙතරම් නිවැරදි වූවත් එදා පාලනයට අභියෝගයක් වේ යන බිය නිසා ඔවුන් වහන්සේ වැරදි කරුකු කළාසේ අප අතරම සිටින අනෙකා අපට අභියෝගයක් වේ යන බිය නිසා ඔවුන් වැරදිකරුවන් බවට පත් කරනවාද? මෙම පාද නමස්කාරය තුලදී අපගේ සියලු පව් පිළිගෙන සැබෑ ලෙස පසුතැවිලි වන්නට අපට බැහැපත් සිතක් දානය කරන්නට කියා සමිඳුන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු. යානවාද ජේසු යාන